Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න අදත් මගේ දවසක් ගෙවුණු වීඩියෝ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඊට කලින් මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒ වගේම මේ ලැබපු අලුත් අවුරුද්දේ ඔයාලගේ හිතේ සතුට සැනසීම තියෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලාත් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. දැන් මට මේ ටිකේ නිවාඩුයි. ඉතින් මම උදේම වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් සුවඳට එක ටිකක් ගාගෙන හොඳ තේ එකක් බොන්න තමයි හදන්නේ. දැන් මම කරන්න ආසම දෙයක් තමයි හොඳ කෝපි එකක් හරි එහෙමත් නැත්නම් තේ එකක් හරි හදාගෙන මම මෙතෙන්ට වෙලා පොඩ්ඩක් නිදහසේ දවස ගෙවන එක. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා ඔලිව් ගෙඩි දෙක තුනකුත් කෑවා. මම මේක පාවිච්චි කරන්න ගත්තේ ළමයි කොණ්ඩෙට එහෙම ගොඩක් හොඳයි මේ ඔලිව් ගෙඩි. කොණ්ඩෙට විතරක් නෙමෙයි ස්කින් එකටත් හොඳයි. ඉතින් ක්‍රීම් විතරක් පාවිච්චි කරලා ස්කින් එක හෙල්දි විදියට තියාගන්න බෑ. හොඳට වතුර බොන්න ඕන. ඒ වගේම පෝෂ්‍යදායී දේවල් කන්න ඕන. දැන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න යන්නේ. අද හවස මම අපේ අම්මලාගේ ගෙදර යනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අද දවස ෆ්‍රී එකේ ඉන්නවා කියලා හිතුවා. ගොඩාක් අය කමෙන්ට්ස් එහෙම දානවා. අනේ මාත් තනියම ජීවත් වෙන්න ආසයි, මේ විදිහට ඉන්න ආසයි එහෙම කියලා. ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත. තව සමහරක් අය කැමති ගෙදර අයත් එක්ක, පවුල අයත් එක්ක ඉන්න. තව සමහර අය කැමති තනියම ඉන්න. ඉතින් මේ මගේ විදිය. මම ගොඩාක් වෙලාවට චූටි දේවල් වලින් පවා හිත රිද්ද ගන්න කෙනෙක්. ඉතින් ඒ වගේ අයට ගොඩාක් හොඳයි තනියම මේ වගේ නිදහසේ ඉන්න එක. උදේට නූඩල්ස් එක කෑවට පස්සේ දැන් වෙලාව හවස 4 විතර ඇති. මම දැන් තමයි දවල්ටත් එක්ක කෑම හදාගන්නේ. ඉතින් මම මේ පරාටත් එක්ක මම බිම්මල් කරි එකක් හදනවා. මං කාපු රසම බිම්මල් කරි එක තිබුණේ අම්බේවෙල. මායි රමේෂේ ට්‍රිප් එකක් ගිහපු දවසක හොඳ මීදුම් තියෙන ලස්සන වෙලාවක ඒ අම්බේවෙල පාරේ තියෙන පරාටත් එක්ක බිම්මල් කරි කෑවා. මාරම රසයි. දැන් මම මේ ටිකත් අස් කරලා දාලම යනවා. මොකද දැන් අද ගෙදර ගියාට පස්සේ ආයේ වෙන්නේ අවුරුද්දෙන් පස්සේ. දැන් ඔයාලා මේ vlog එක බලද්දී දැන් අවුරුදු 5 වෙලා තියෙන්නේ. ඉතින් මේක කයිම් vlog එකක්. ඒක නිසා මම කුස්සියත් අස් කරලා තියලම කෑම කන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ හොඳ වොෂ් එකක් දාගෙන මම මගේ ස්ක්‍රිප්ටිං කරන්න පටන් ගන්නවා. ඒ අතරේ ස්කින් කෙයාත් කරා. ඊට පස්සේ ඉතින් මම අද මට දැනුණ දේවල් ඔක්කොම විශ්වයට ලිපියක් ලියන විදියට මේ විදියට ඩයරි එකේ ලිව්වා. ඊට පස්සේ දැන් රෑ 8:00 විතර ඇත්තේ. දැන් රෑට කන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙන්න මේ බිරියානි එක ගත්ත අපේ ගෙවල් ගාව තියෙන කඩේකින්. මේක මාර රසයි. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ අද දවස ගෙවුනේ. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකම් පරිස්සමට ඉන්න උත්සාහ නැදේ පිහිටවල හැමෝටම. බයි බයි.